ආයුබෝවන් සුබ දවසක්. අපි දකිනවා අපි දන්නවා යම් අරමුණක් යම් සාර්ථක අරමුණක් යම් බලාපොරොත්තු සහිත අරමුණක් වෙනුවෙන් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් වැඩ ආරම්භ කරද්දී ගමනක ආරම්භයේදී ලොකු විශාල ව්‍යාපෘතියක මූල ආරම්භයේදී ඒ පුද්ගලයා එහෙම නැත්නම් කණ්ඩායම ඒ වැඩ කරන්න අවශ්‍ය කරන වෙලාවට වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ ආරම්භක කාල වකවානුවේදී ආරම්භ කරගන්න බැරි වෙන්න පුළුවන්. සැලසුම් කරපු විදියට පිටත් වෙන්න බැරි වෙන්න පුළුවන්. පරක්කු වෙන්න පුළුවන්. දින, පැය, වර්ෂ ගත වෙන්න පුළුවන්. එය පොදුවේ ගත්තොත් සුබ කටයුත්තකට හීන දකින්න කටයුත්තකට විශාල හීනයකට යද්දී ඒක තරම් හොඳ දෙයක් නෙවෙයි කියන කාරණාව තමයි අපි දන්නේ. සහ අපි අහලා තියෙන්නේ. සහ අපිට ඇහෙන්නේ. කොහොම නමුත් මෙහෙම කියමනකුත් තියෙනවා. යම් විශාල අරමුණකට යද්දී ප්‍රමාද වීම ඍණාත්මක කාරණාවක් වගේම සමහර විට ප්‍රමාද වීම අසාර්ථක වීම නොවන තරමටපත් වෙන්න පුළුවන්. ඒ කොහොමද? ඒ ප්‍රමාද වීම අති විශිෂ්ට ගමනක අති විශිෂ්ට දැක්මක අති විශිෂ්ට යථාර්ථයක පළමු සාර්ථක පියවර වෙන්නත් පුළුවන්. අපි දකිනවා කැටපෝලය අදින තරමට ප්‍රවේගය දිශානතිය දුර වැඩි වෙන්න ගන්නවා. ඒ හින්දා ප්‍රමාද වීම සමවින්න ඒ අරමුණ ඒ බලාපොරොත්තු වෙන්නේ අත්තක් නොවෙන්න තියෙන සම්භාවිතාව වැඩි කියන නිර්වචනයට අපිට එන්න බෑ. ඒ නිසා ප්‍රමාද වීම සබවින් ඍණාත්මක කාරණාවක් විදිහට අපි දකින්න යන්න එපා. සමහර විට ඒ අතිශය බලාපොරොත්තු සහිත ධනාත්මක කාරණයක් වෙන්න පුළුවන්. හිතන්න මොහොතකට ධනාත්මක